සුබ දවසක් ඒවා සමුරයි ලැන්ග්වේජ් කොම් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම ඔන්න අද ඉඳලා JLPT N2 විභාගයට අදාළ ග්‍රැමර් නැත්නම් බූම්පෝ ඕගොල්ලොන්ට මම උගන්වන්න බලාපොරොත්තු වෙනවා. මේදී විශේෂත්වයක් වන්නේ JLPT N2 විභාගයට අදාළ වැදගත්ම විභාගෙට නිතර එන කියන්නේ ඒ ලෙවල් එක තියෙන ග්‍රැමර් ඔබට උගන්වන එක තමයි මගේ මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. right? එතකොට දිගටම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි bell icon එක click කරන්න ඊළඟ වීඩියෝ එක දාපු සැනින් ඕගොල්ලොන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. right. එතකොට JLPT N2 කියන එක අද දැන් පිටින් ජපානයට එන සියලු දිනාටම ඉතාමත්ම වැදගත් කරලා තියෙනවා. ඉතින් මේකට කවුරුත් දැන් උනන්දු වෙනවා අනිවාර්යයි. ඉතින් අපි මෙහි මම බලාපොරොත්තු වෙනවා JLPT N2 වලට අදාළව ග්‍රැමර් වචන ඒ වගේම තමයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ඉදිරියේදී. ඉතින් මම මේ එකින් එක ඕගොල්ලන්ට මතක හිටින විදිහට තමයි මේක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ එකකින්. ඉතින් විශේෂයෙන්ම මෙහිදී ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙහිදී මම උගන්වන්නේ අමාරුම JLPT N2 වලට නිතරම විශේෂයෙන්ම ඔබ හිතන්නේ නැතුව විභාගෙට එන ග්‍රැමර් කීපයක් තමයි එක දිගට මේ වීඩියෝ මාලාවෙන් ගෙනෙන්නේ. right. අපි වැඩියෙන් කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට යමු. අද මුලින්ම අපි මම උගන්වන ග්‍රැමර් එක තමයි ඔයගොල්ලොන්න මේ චිනාමිනි කියන එක. චිනාමිනි. right. ලස්සන ග්‍රැමර් එකක්. ඉතින් මේක විභාගයට එනවා. ඒ වගේම තමයි චෝකයි වලදී මේක නිතරම භාවිතා වෙනවා අර ග්‍රැමර් ඉදිලා තියෙන ඡේදවලදී. right. ඒක නිසා එදිනදා ජීවිතයේදී ඉතාමත් වැදගත් ලියන භාෂාවේදී ඉතාමත්ම වැදගත්. right. අපි බලමු මොකද්ද මේ චිනාමිනි කියන්නේ. right. බලන්න මෙතන තියෙනවා ඉප්පන්නි චිනාමිනි උචිනිමෝ. right. මේක උදාහරණයක් විදිහට තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ඉප්පන්නි කියලා කියන්නේ. right. උචිනිමෝ කියන්නේ අපේ නිවසෙත් කියන එක නේ. right. එතකොට චිනාමිනි කියන එකේ තේරුම තමයි by the way English වලින් කිව්වොත් අපි සිංහලෙන් කිව්වොත් ඒ කෙසේ වෙතත් කියන එක. එතකොට මෙහිදී විශේෂත්වයක් තියෙනවා JLPT N2 ග්‍රැමර් වලදී. ඒ විශේෂත්වය තමයි මෙහි තේරුම පමණක් මේ ග්‍රැමර් වල තේරුම පමණක් දැනගත්තොත් ඉතාමත්ම ලේසියෙන් 80%ක් පමණ ගොඩ දා ගන්න පුළුවන්. නමුත් N ඉචි වලදී මේ ග්‍රැමර් යොදන ආකාරයත් අපි දැනගන්නට ඕනි. විශේෂයෙන්ම ව්‍යාකරණ තුලදී ක්‍රියාපදය, විශේෂණ පද, විවිධ ග්‍රැමටිකල් සිටුේෂන් වලදී ඉතාමත්ම වැදගත් වෙනවා N ඉචි වලදී. ඒකයි N1 අමාරුයි කියලා කියන්නේ. නමුත් N2 එක ජපානයේ අවුරුදු 3ක් හෝ 4ක් හරි සාමාන්‍ය ජීවිතයේ ඉඳලා N4 හරි N5 ගොඩ දාගත්ත කෙනෙකුට හොඳට ඉක්මනට මහන්සි වුණොත් පොඩ්ඩක් මහන්සි වුණොත් ගොඩ දා ගන්න පුළුවන් විභාගයක් අමාරු නෑ. වාක්‍ය අනුසාරයෙන් බලමු. ඒතර චිනාමිනි කියන තේරුම තමයි by the way කෙසේ වෙතත්. එතකොට මේ චිනාමිනි කියන එක යොදාගන්නේ අපි යම්කිසි වාක්‍ය දෙකක් එකතු කරන අවස්ථාවලදී එහි පළවෙනි වාක්‍ය තවදුරටත් විස්තර කරන්න ගියාම තමයි අපි මේ චිනාමිනි කියන එක දෙවෙනි වාක්‍යයේ මුලට යොදාගන්නේ. right. ඒතකොට වාක්‍ය දෙකක් තියෙනවා. ඒ වාක්‍ය දෙකෙන් පළවෙනි වාක්‍යය තවදුරටත් විස්තර කරන්න තමයි දෙවෙනි වාක්‍යයේ මුල මේ චිනාමිනි කියන ව්‍යාකරණය භාවිතා කරන්නේ. right. පැහැදිලි ඇති කියලා හිතනවා. right. අපි බලමු වාක්‍යය. සයිකින් වා පෙත්තෝ කවුයේගා ෆුයතේරියෝ දෙස්. චිනාමිනි උචිනිමෝ ඉනුගා ඉප්පිකිතෝ නෙකෝගා නිප්පිකිමස්. right. එතකොට මේ කියන්නේ මොකද්ද? සයිකින් වා මේ දවස්වල පෙත්තෝ කවුයේගා ෆුයතේරිමස්. නැත්තම් ෆුයතේරියෝ දෙස්. මෙයා කියනවා මේ දවස්වල ගෙවල් වල සුරතල් සැතුන් ඇති කරන ප්‍රමාණය වැඩි වෙමින් තියෙනවා. ඉරියෝ දෙස් නේ. කව් හිතෝගා කව් කියන උසිනාව නැත්තම් සුරතල් සතුන් ඇති කරනවා කියන එක තමයි මේ කව් කියලා කියන්නේ. ෆුයතේරියෝ දෙස්. චිනාමිනි by the way ඒ කෙසේ වෙතත්. right. මෙයා කියනවා උචිනිමෝ ඉනුගා ඉප්පිකිතෝ නෙකෝගා නිප්පිකිමස්. අපේ ගෙදරත් ඒ කෙසේ වෙතත් අපේ ගෙදරත් බල්ලෙක් සහ පූසන් දෙදෙනෙක් සිටිනවා කියනවා. එතකොට එක්කට වඩානේ දෙදෙනෙක් ඉන්නේ. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවල් තමයි මේ යොදාගන්නේ. චිනාමිනි by the way ඒ කෙසේ වෙතත්. ඒ වගේම නැත්තන්නේ අපේ නිවසෙත් එක බල්ලෙක් සහ පූසන් දෙදෙනෙක් සිටිනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. ඒතකොට මෙතන තව තේරුම තමයි මේ චිනාමිනි කියන්නේ ස්වීඩනීයබා. ස්වීඩනීයබා කියන්නේ ඒ වගේම නැත්තම්
by the way කියන අදහස් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ ස්වීඩනීයවා කියන එකත් මේකට සමාන ව්‍යාකරණයක්. එතකොට JLPT N2 වලදී මේ දෙකෙන්ම එන්න පුළුවන් චිනාමිනී කියන එකට සමාන කරලා. එතකොට මේකත් චිනාමිනී කියන එකේ තේරුම තමයි ස්වීඩනීයවා. එතකොට මේ දෙකම මතක තියාගන්න අමතක කරන්න එපා. right? ඒ වගේම නැත්තම් ඒ කෙසේ වෙතත් කියන අදහස් තමයි මෙතනදී අපි මේ චිනාමිනී කියන එකෙන් අර්ථකථනය කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ලොකුන බය වෙන්න එපා. තේරුම හොඳට මතක තියාගන්න. එතකොට ඔයගොල්ලෝ වාක්‍යය කියවලා මොකක්ද දෙන්නේ කියන ග්‍රැමර් එක යොදා ගන්න තෝරා ගන්නට පුළුවන්. ඉතින් ඒකයි JLPT N2 වල තියෙන ලේසිකම. right. අපි දෙවෙනි වාක්‍යයත් බලමු සාකච්ඡා කරලා. right. අපි බලමු දෙවෙනි වාක්‍යය සාකච්ඡා කරලා කොහොමද මේ චිනාමිනී කියන එක භාවිතා කරන්න කියලා. දැන් ඔයගොල්ලෝ තේරුම දන්නවනේ නේ. right. ඊළඟ වාක්‍යය බලමු. මොයරු ගොමිවා ගෙත්සෝබිතෝ මොකියෝබි. මොයේ නයි ගොමිවා කින්යෝබිනි දස්තෙ කුදසයි. චිනාමිනී සිගෙන් ගොමිනෝ ශූෂෝබිවා දයි සංසුයෝබි දෙස්. right. අයිසරක් බලමු වාක්‍යය. මොයරු ගොමිවා ගෙත්සෝබිතෝ මොකියෝබි. මොයේ නයි ගොමිවා කින්යෝබිනි දස්තෙ කුදසයි. චිනාමිනී සිගෙන් ගොමිනෝ ශූෂෝබිවා දයි සංසුයෝබි දෙස්. right. එතකොට බලන්න මේ වාක්‍යයෙන් මොකක්ද කියන්නේ කියලා. right. මේ වාක්‍යයෙන් කියන්නේ කරුණා කරලා කුදසයි. කරුණා කරලා ඔබේ දහනය කළ හැකි අපද්‍රව්‍ය. කියන්නේ දහනය මොයරු ගොමි කියන්නේ දහනය කළ හැකි අපද්‍රව්‍ය. සඳුදා සහ ගෙත්සෝබිතෝ මොකියෝබි බ්‍රහස්පතින්දා දිනවලත් මොයේ නයි ගොමිවා. ඒ කියන්නේ දහනය කළ නොහැකි අපද්‍රව්‍ය. කින්යෝබිනි දස්තෙ කුදසයි. කියන්නේ සිකුරාදා දිනවල බැහැර කරන්න. ඊට පස්සේ එනවා මේ පළවෙනි වාක්‍යය සාධාරණය කරන්න තවත් එකතු කරනවා ඒ වාක්‍යයට. චිනාමිනී ඒ වගේම නැත්තම් සහ කියන අදහස මෙතනින් කියවෙන්නේ නේ. by the way සිගෙන් ගොමිනෝ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය. no right. සුයෝබිවා කියන්නේ චිනාමිනී සිගෙන් ගොමිනෝ ශූෂුයෝබිවා කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කරන දිනය දයි සංසුයෝබි දෙස්. right. එතකොට මේක කියන්නේ ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම සෑම මාසකම දයි සංසුයෝබි කියන්නේ 3 වෙනි සතියේ බදාදා දිනේ වේ කියන එක තමයි මෙතනින් කියන්නේ. දහනය කළ හැකි ගොමි එකතු කරන දවස් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා දහනය කළ නොහැකි අපද්‍රව්‍ය එකතු කරන දවස්. ඊට පස්සේ තියෙනවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කරන දවස සෑම මාසකම 3 වෙනි සතියේ බදාදා දිනේ වේ කියන එක තමයි මෙතනින් කියන්නේ. right. එතකොට ඔයාලට පැහැදිලි ඇති සාමාන්‍යයෙන් මේ චිනාමිනී කියන එක භාවිතා කරන්නේ දැන් මම අර කිව්වා වගේ හොඳට මතක තියාගන්න තේරුම හොඳට මතක තියාගන්න by the way. ඒ වගේම නැත්තම් සමහර වෙලාවට මේකටම සහ කියන අදහස එකතු වීගෙන මේ වාක්‍යයට තවත් අදහසක් ඉදිරි වාක්‍යයෙන් එකතු කිරීම සඳහා භාවිතා කරන මේ චිනාමිනී කියන එක. right. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ චිනාමිනී කියන ව්‍යාකරණය මොකක්ද කියලා. ඒතර චිනාමිනී කියන ව්‍යාකරණයේ තේරුම තමයි හොඳට මතක තියාගන්න by the way. ඒ කෙසේ වෙතත් නැත්තම් අපි මේක භාවිතා කරන්නේ වාක්‍ය දෙකක් භාවිතා කිරීමේදී. එහිදී පළවෙනි වාක්‍යය තවදුරටත් විස්තර කිරීමේදී දෙවෙනි වාක්‍යයේ මුලට තමයි මේ චිනාමිනී කියන ව්‍යාකරණය භාවිතා කරන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න හරිම ලේසි. තේරුම මතක තියාගත්තොත් ඕගොල්ලොන්ට මේ චිනාමිනී කියන ව්‍යාකරණය පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. එහෙනම් ඔන්න අද අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ මේ චිනාමිනී කියන ව්‍යාකරණය. right. අපි ඉක්මනට ඊළඟ ව්‍යාකරණෙත් එක්ක ඔයගොල්ලොත් එක්ක හමු වෙනකල් බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. මම ඉක්මනට ඊළඟට වැදගත් කරන ව්‍යාකරණය ඔබ වෙත ගෙන එනවා. එහෙනම් එක දිගට N2 ජය ගන්නට
N2 විභාගේ ජය ගන්නට JLPT විභාගේ ජය ගන්නට Samurai Language com මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.